හරි. අපෙන් අහනවා සමාන මාන නැත්තේ මොනවද කියලා. හරි. මෙහෙමයි. ප්‍රත්‍යාබලය කියලා කියන්නේ මොකද්ද? සමීකරණ මම පොඩ්ඩක් මතක් කරන්නම්. ප්‍රත්‍යාබලය සම්බන්ධ වෙන තැන ප්‍රත්‍යාබලය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය. මෙන්න මේක තමයි ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි ප්‍රත්‍යාබලය කියලා කියන්නේ. ඒක සමාන වෙනවා යම් ආපංකිකතාවක් වික්‍රියාව. වික්‍රියාව කියලා කියන්නේ මෙන්න මේ E බෙදීම L කියන සම්පූර්ණ පදයට තමයි වික්‍රියාව කියලා කියන්නේ. මේක අපිට හම්බෙන්නේ ප්‍රත්‍යස්ථතාව පාඩමේ. ඒ කියන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යාබලය කියන එක්කෙනාගේ ඒකක වෙන්නේ මොනවද? ඒකක අපි හදාගත්තොත් ඒකක වර්ගබලයක් මත යෙදෙන බලය. ඒ කියන්නේ මේක ඒකක වෙන්නේ වර්ග මීටරයට නිව්ටන්. හරි. මෙන්න මේ ඒකකෙන්ම අපිට පාවිච්චි කරනවා පීඩනය. පීඩනය කියලා කියන්නේ මෙන්න මේකම තමයි. පීඩනය කියලා කියන්නේ ඒකක වර්ගඵලයක් මත යෙදෙන අභිලම්බ බලය. මෙන්න මේකට තමයි පීඩනය කියලා කියන්නේ. එතකොට මෙතනත් ඒකකයේ NM ඍණ දෙකම තමයි. අපි පීඩනයට විශේෂයෙන් ඒකකයක් මේ අර්ථ දක්ව ගන්නවා පැස්කල් කියලා. නමුත් අපි මේ ප්‍රත්‍යාබලය කියන එක පැස්කල් වලින් මයින්ඩ් යන්නේ නැහැ. ඒක අර පීඩනය ආශ්‍රිතේ සොයා ගැනීම කරපු විද්‍යාඥයාගේ නම තමයි පැස්කල් කියන එන්නේ අදහස් තමයි තියෙන්නේ. එතකොට මේකට ඒක අදාළ නැහැ. කොහොම හරි පළවෙනි උත්තරේ හරි. සමාන මාන තියෙනවා ප්‍රත්‍යාබලය සහ පීඩනය ගත්තොත් එයාලට සමාන මාන තියෙනවා. ඊට පස්සේ ගම්මිතාව සහ ආවේගය. හරි. ගම්මිතාව සහ ආවේගය පොඩ්ඩක් බලමු. ගම්මිතාව ගත්තොත් එහෙම ගම්මිතාව දැන් ආවේගය කියලා කියන්නේ ගම්මිතාව වෙනස. එච්චරයි. ආවේගය කියලා කියන්නේ ගම්මිතාව වෙනස. එතකොට ගම්මිතාව වෙනසින් එන්නේ ගම්මිතාවේ ඒකකම තමයි. මොකද්ද? kg ms ඍණ 1. හරි. ඊළඟ එක. බලය සහ පෘෂ්ඨිකාතතිය. ඔන්න ඔතන තමයි මේ පොඩි ගැටලුවක් තියෙන්නේ. මොකක්ද දන්නවද? බලය සහ පෘෂ්ඨිකාතතිය. බලය ඕකේනේ. බලය ඕකේ, බලය නිව්ටන්. හැබැයි පෘෂ්ඨිකාතතිය සම්බන්ධව ප්‍රධාන සමීකරණ අපිට පෘෂ්ඨිකාතතිය පාඩමේ F සමානයි TL. මෙන්න මේ F කියලා කියන්නේ පෘෂ්ඨිකාතතික බලය, T කියලා කියන්නේ පෘෂ්ඨිකාතතික සංගුණකය, L කියලා කියන්නේ අර පෘෂ්ඨිකාතතික බල ක්‍රියාත්මක වෙන අන්නේ දිග මේ දිග ප්‍රමාණය. එතකොට මේ මෙතරදී පෘෂ්ඨික ආතතිය කියන එකෙන් අදහස් කරන්නේ පෘෂ්ඨිකාතතික බලයද පෘෂ්ඨිකාතතික සංගුණකය කියන එක තමයි මෙතන තියෙන ගැටලුව. පෘෂ්ඨිකාතතිය බලය ගත්තොත් එහෙම ඒක නිව්ටන්, පෘෂ්ඨිකාතතික සංගුණකය ගත්තොත් එහෙම ඒක මීටරයට නිව්ටන්. මෙන්න මේ සමීකරණයෙන් පොඩ්ඩක් බැලුවොත් මීටරයට නිව්ටන් කියලා තමයි එන්නේ. එතකොට එතන තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ. මොකද පෘෂ්ඨික ආතතිය හිතුවොත් එතන මේ මාන සමානයි දෙන්නගෙම. හරි. ඉස්සරහට ගිහිල්ලා බලමු අපි මොකද මේ අනිත් උත්තර ගැලපෙන්නේ නැත්නම් කොහොමද ඒකනේ උත්තර විදිහට ගන්න වෙන්නේ. ඊළඟ එක වේගය සහ ප්‍රවේගය. වේගය සහ ප්‍රවේගය කතා කරන්න දෙයක් නැහැ. එතන වෙනස තියෙන්නේ දිශාව. වේගය අදිශයක්, ප්‍රවේගය දෛශිකයක්. එච්චරයි වෙනස. ඒකකේ වෙන්නේ මේ තප්පරයට මීටර්. ඊළඟට කාර්ය සහ ශක්තිය. කාර්ය සහ ශක්තිය මෙහෙමනේ. දැන් අපි ශක්තියක් මොකක් හරි කාර්යයක් කරලා තමයි අපි මොකක් හරි ශක්තියක් හදාගන්න. උදාහරණයක් විදිහට මම කියන්නම්. පොඩක් වටපිටාවේ දේවල් ටිකක් කියන්නම්. උදාහරණයක් විදිහට මේ පොළවේ තියෙනවා විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා පොළව ගන්නම්. potential energy 0 level එක. එතකොට එතන m කියලා ස්කන්ධයක් තියෙනවා. ඒ m ස්කන්ධය h උසකට අරගෙන යනවා නම් මම මොකක් හරි කාර්යයක් කරන්න ඕනේ. ඒ කාර්යය තමයි මෙතනදී potential energy එක විදිහට mgh එක විදිහට ගබඩා වෙන්නේ. ඒ කියන්නේ මේ කරන කාර්යය තමයි අපේ ශක්තිය විදිහට ගබඩා වෙන්නේ. උදාහරණයක් විදිහට තව කිව්වොත් මම ඉලෙක්ට්‍රෝන එකක් ත්වරණය කරනවා නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් දීලා ඒ විද්‍යුත් ක්ෂේත්‍රය මගින් කරපු කාර්යය තමයි අවසානයේදී යාගේ චාලක ශක්තිය බවට ගබඩා වෙන්නේ. එතකොට 2026 පළවෙනි ප්‍රශ්නේ අපිට ගන්න පුළුවන් උත්තරය වෙන්නේ තුන්වෙනි උත්තරය බලය සහ පෘෂ්ඨික ආතතිය